මරණය කියලා කියන්නේ ටිකක් වැදගත් ටොපික් එකක්. කට්ටිය කතා කරන්න පොඩ්ඩක් මැලි වෙන නැත්තම් බය වෙන්නත් පුළුවන් ටොපික් එකක්. එකපාරට කට්ටිය කතා කරන්න කැමති නෑ. ආගම්වල දර්ශනවල මරණය සම්බන්ධයෙන් එක විදිහට විග්‍රහ කරලා තියෙනවා. මරණයෙන් පස්සේ වෙන දේවල් ගැන, ඒ වගේම මරණය තමුන්ට සහ අනිත් අයට බලපාන ආකාරය ගැන. මං අද බලාපොරොත්තු වෙනවා මානසික සෞඛ්‍ය පැත්තෙන් මරණය තමුන්ට බලපාන ආකාරය, අනිත් අයට බලපාන ආකාරය, ඒ ආශ්‍රිතව තියෙන සිතුවිලි, කාංසාව සහ ඒ ආශ්‍රිත වෙන දුක පාලනය කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමදාම තවත් mental health roundtable YouTube වීඩියෝ එකක් එක්ක. ඔයගොල්ලෝ මේ වෙනකොට අපේ YouTube channel subscribe කරලා නැත්නම් පල්ලෙ subscribe button එක ඔබන්න, bell icon එක ඔබන්න. එතකොට අපි ඉදිරියට ඉදිරිපත් කරන වීඩියෝ ඔයගොල්ලන්ට ඒ වෙලාවෙම දැනගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. සමහර කට්ටියට එකපාරටම බයක් එන්න පුළුවන්. නිින්දෙන් නැගිටලා එහෙමත් නැත්නම් එකපාරට කල්පනා කර කර ඉන්නකොට බයක් එන්න පුළුවන්. මම මැරුණොත් මොකක් වේද? මට මොකක් වේද? මං ආදරය කරන කට්ටියට මොකක් වේද? මගේ ජීවිතය කොහොම විදිහට අනිත් කට්ටිය දකීද කියලා. අද අපි එක් ගැන පොඩ්ඩක් විග්‍රහ කරන්න බලමු. දැන් මරණය ගැන හිතන එක, එහෙම නැත්නම් මරණය ගැන බය වෙන එක සාමාන්‍යද? ඔව්. මරණය ගැන බය වෙන එක, මරණය ගැන බය හිතෙන එක සාමාන්‍යයි. මොකෝ මනුෂ්‍යයා විතරයි තමුන්ගේ අනාගතය සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් තමුන් මරණයට පත් වෙනවා කියලා කන්සෙප්චුවලයිස් කරගන්න පුළුවන් විදිහට ඉන්න සත්වයෙක්ට ඉන්නේ. අනාගතය දැකීමේ හැකියාව තියෙන. ඒ කියන්නේ දැනට අපි දන්න විදිහට. ඒක හන්දා මේ ප්‍රශ්නය නිතර නිතර තමුන්ට, තමුන් ආදරය කරන කට්ටියට, තමුන් ආදරය කරන කට්ටිය ගැන එන්න පුළුවන්. මරණයත් ආශ්‍රිතව සමහර කට්ටියට එන්න පුළුවන් දෙයක් තමයි මේ ඩෙත් ඇන්සයිටි කියන එක. ඒ කියන්නේ මරණය සම්බන්ධයෙන් එන්න පුළුවන් කාංසාව. ඒක රෝග තත්වයකට වඩා තමුන්ට තමාන්ගේ අනාගතය සම්බන්ධයෙන්, තමුන් නැති වුණාට පස්සේ ඒක අනිත් අයට බලපාන ආකාරය, තමුන් අර මෝස් ෆුල්ෆිලිං ලයිෆ් එකක් ගත කරේ නැහැයි කියලා. ඒ කියන්නේ තමුන්ගේ උපරිමයටම ගත කරන්න පුළුවන් ජීවිතයක් ගත කරේ නැහැයි කියලා බයක් වගේ එන්න පුළුවන් ගතියක් එනවා. එකත් එක තමුන්ට කරගන්න බැරි වෙච්ච දේවල්, ආදරය කරන්න බැරි වෙච්ච දේවල්, මිස් වෙච්ච දේවල්, ඊටත් අමතරව තමුන්ට මීට වඩා කරගන්න තිබ්බනේ කියන සිතුවිල්ලත් එක්ක මේ ඩෙත් ඇන්සයිටි එක එනවා. ඒකත් එක්ක සමහර වෙලාවට කට්ටියට එන්න පුළුවන් මේ රුමිනේටඩ් තෝට්ස්. ඒ කියන්නේ එකම සිතුවිල්ල ආපහු එන්න පුළුවන්. සමහර කට්ටියට පැනික් එකක්, ඇන්සයිටි ඇටැක් එකක් වුණත් එන්න පුළුවන්. ඒ වගේම සමහර අයට කන්ට්‍රෝල් එකක් නැති වෙලා වගේ හැඟීමකුත් එන්න පුළුවන්. සමහර වෙලාවට රෝගාශ්‍රිතත් එක්ක සම්බන්ධයි, විශේෂයෙන්ම පැනික් ඩිසෝඩර් වගේ. එහෙම නැත්නම් වෙන ජෙනරලයිස්ඩ් ඇන්සයිටි එකත් එක්ක සමහර වෙලාවට මේක එන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී ඕනම කෙනෙක්ට යම්කිසි අවස්ථාවක මෙහෙම මේ ඩෙත් ඇන්සයිටි එකක් එන්න පුළුවන්. ඒ ඩෙත් ඇන්සයිටි එක එන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් මරණය සම්බන්ධයෙන් ඇත්තටම කට්ටිය බය වෙන්නේ මොකටද? මම අර කලින් කිව්වා වගේ. කට්ටිය ගොඩක්ම බය වෙන්නේ තමුන් නොදන්න දෙයට. තමුන්ට කට්ටිය අහිමි වෙයි. තමුන්ගේ ආදරය කරන කට්ටිය තමුන්ට ඈත්, ඒ වගේ දෙයට තමයි මේ කට්ටිය බය වෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට මේ මරණය සම්බන්ධයෙන් තියෙන බය කියන එක තනි බයක් නෙමෙයි. ඒ බයවල් කීපයක සම්මිශ්‍රණයක්. මොකද මේ මරණයත් එක්ක තියෙන මේ අවිනිශ්චිතතාවය. තමුන්ට ඒක හරියටම ක්ලියර්ලි කන්සෙප්චුවලයිස් කරගන්න බෑ. හරියටම අනාගතේ මෙහෙම වෙයි කියලා හිතාගන්න බැරි එකත් එක්ක තියෙන අවිනිශ්චිතතාවය මොළයට කරදරයක්. මොකෝ මොලේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සර්වයිව් වෙන්න, ජීවත් වෙන්න, ජීවේ පවත්වාගෙන යන්න. එතකොට ඒකත් එක්ක තමුන්ට තේරෙනවා නම් තමුන්ගේ ජීවිතය නැති වෙනවයි කියන එක, ඒක මේ පොඩි පරස්පර විරෝධී ගතියක් තියෙනවා. ඒකේ ඇතුළේදී ඇති වෙන මේ ඩිසොනන්ස් එක තමයි ඩිස්ට්‍රෙස් එකක් විදිහට, ඇන්සයිටි එකක් විදිහට, බයක් විදිහට එළියට එන්නේ. මේ සිතුවිල්ල නිතර නිතර එනවා නම්, මේ සිතුවිල්ල ඔළුවට කරදරයක් වෙන විදිහට එනවා නම් කොහොමද ඒක හැන්ඩල් කරගන්නේ? කොහොමද ඒක පාලනය කරගන්නේ? පළවෙනි එක තමයි ඒක සිතුවිල්ලක් බව අඳුනගන්න ඕන, රෙකග්නයිස් කරගන්න ඕන. දෙවෙනි එක තමයි අපිට මේ සමහර දේවල් පාලනය කරන්න බෑ, සමහර දේවල් දන්නේ නැහැයි කියන එක පිළිගන්න ඕන, ඇක්සෙප්ට් කරන්න ඕන. අනිත් කරන්න ඕන එක තමයි ප්‍රසන්ට් එකට එන්න ඕන. ඒ කියන්නේ වර්තමානයට එන්න ඕන. ඒ කියන්නේ ඒ වෙලාවේදී මොකෝ අපේ ඔළුව දුවන්නේ අනාගතය සම්බන්ධයෙන්. අවිනිශ්චිතතා ඔස්සේ තමයි හිත දුවන්නේ, සිතුවිලි දුවන්නේ. හැඟීමුත් උද්දීපනය වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී වර්තමානයට ඔළුව ගේන්නේ කොහොමද? ඒකට අපිට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි බ්‍රීදිං ටෙක්නික්ස්. හුස්ම ගන්න එක බොක්ස් බ්‍රීදිං විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ තප්පර 4ක් හුස්ම ඇතුළට අරගෙන, තප්පර 4ක් හුස්ම අල්ලගෙන තියාගෙන, තප්පර 4ක් ඇතුළත හුස්ම එළියට දාන. ඒ විදිහට බොක්ස් බ්‍රීදිං එකෙන් අපිට ඇන්සයිටි එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊට අමතරව ඩිස්ට්‍රැක්ෂන් ටෙක්නික් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මූණට හීතල වතුර පොඩ්ඩක් ගහගත්තොත් ඒකෙන්
ඩිස්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ ග්‍රවුන්ඩින් ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රවුන්ඩින් ටෙක්නික්ස් කියලා කියන්නේ අපි කොහේ හරි වාඩි වෙලා ඉඳලා පුටුවක වාඩි වෙලා ඉඳලා අපේ ඇඟට දැනෙන සංවේදන මොනවද කියලා අඳුනගෙන ඒව නම් කරන එක. අපිට පේන දේවල් කීපයක් අඳුනගෙන ඒක නම් කරන එක. අපිට සුවඳ දැනෙන දේවල් කීපයක් අඳුනගෙන ඒක නම් කරන එක. අපිට ඇහෙන දේවල් අඳුනගෙන නම් කරන එක. එතකොට අපේ සංවේදන වලට අපි අවධානය යොමු කරන නිසා අර සිතුවිලි දාමය කැඩෙනවා. ඒකෙන් අපේ ඇන්සයිටි එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. දීර්ඝකාලීන වශයෙන් ඩෙත් ඇන්සයිටි එක වළක්ව ගන්න පුළුවන් අපිට එක ක්‍රමයක් තමයි මීනින්ග්ෆුල් ලයිෆ් එකක් ගත කරන එක. ඒ කියන්නේ වටිනාකමක් සහිත ජීවිතයක් ගත කරන එක. තමුන්ගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා හොයාගෙන අරමුණ එකක් වෙන්න පුළුවන් කීපයක් වෙන්න. ඒක ලොකු අරමුණක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය එදිනදා ජීවිතේ පවත්වාගෙන යන එක තමුන් ආදරය කරන කෙනෙක්ට සේවාව කිරීම, ඒ කියන්නේ තමුන් ආදරය කරන කෙනෙක් බලා ගන්න එක, ඒ වගේ දෙයක් වුණත් මීනින්ග්ෆුල් ලයිෆ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමුන්ට තියෙන ඩෙත් ඇන්සයිටි එක සම්බන්ධයෙන් කතා කරන එකත් කරන්න පුළුවන්. ඒක සමහර වෙලාවට තමුන් දන්න අඳුරන කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනෝ උපදේශකවරයෙක්, වෛද්‍යවරයෙක්, මනෝවෛද්‍යවරයෙක් එක්ක වුණත් වෙන්න පුළුවන්. මොකද මේකෙදි අපිට දැනෙන හැඟීම තමයි අපි තනි වෙලා කියන එක. මේක හැමෝටම තියෙන සිතුවිල්ලක්, හැමෝටම ඇති වෙන්න පුළුවන් සිතුවිල්ලක් කියලා හිතෙන්නේ නැහැ ඒ වෙලාවෙදි. මරණය ආශ්‍රිතව ඇතිවෙන තවත් හැඟීම් සහ හැඟීම් දාමයක් තමයි ග්‍රීෆ් කියන එක. විරහ වේදනාව, වියෝ දුක. ඒ කියන්නේ තව කෙනෙක් නැති වුණොත්, අපි අඳුරන කෙනෙක්, අපි ආදරය කරන කෙනෙක් නැති වුණාට පස්සේ අපිට දැනෙන දුක. ඒ දැනෙන දුක කෑගහලා අඬන එක වෙන්න පුළුවන්, සද්ද නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක වෙන්න පුළුවන්. හිත ඇතුලේ හිස්කමක් දැනෙන එක වෙන්න පුළුවන්. එයා ළඟ හිටියානම් හොඳයි කියලා හිතෙන එක වෙන්න පුළුවන්. ඒ හැමදේම සාමාන්‍යයි. ඒ හැමදේම වියෝ දුක ප්‍රකාශ වෙන ආකාර. මොකද වියෝ දුක කියලා කියන්නේ ආදරය කියන එකේ අනිත් පැත්ත. ආදරයක් තිබ්බොත් තමයි වියෝ දුකක් දැනෙන්නේ. මං අර මීට කලින් කතා කරා වගේ දුක, වියෝ දුක කියන එක අපි ස්ටේජස් 5කින් කතා කරනවා. ඒ ස්ටේජස් 5 තමයි denial, anger, bargaining, depression සහ acceptance. දැන් මේ වියෝ දුක අපි දෙවිදිහකට දකිනවා. එකක් සාමාන්‍ය වියෝ දුක, අනිත් එක අසාමාන්‍ය වියෝ දුක. අසාමාන්‍ය වියෝ දුකක් කියලා කියන්නේ වියෝ දුක සාමාන්‍යයෙන් අපි දකින කාලයට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒක ගොඩක් ඉහළ මට්ටමකින්, තීව්‍ර මට්ටමකින් තියෙනවා නම්, ඒක තමුන්ගේ ජීවිතයට බාධා වෙන ආකාරයට තියෙනවා නම් අපි ඒක අසාමාන්‍ය වියෝ දුකක් කියලා කියනවා. complicated grief එකක්. සාමාන්‍ය වියෝ දුකක් මුල් අවස්ථාවේදී ඉතාමත් ඉහළ මට්ටමින් තියෙනවා. හැබැයි කාලයත් එක්ක ටික ටික අඩු වෙගෙන යනවා. ජීවිතයේ වැදගත් සන්ධිස්ථානවලදී මතක් වුණාට පස්සේ ඇඬෙනවා, දුක ගතිය දැනෙනවා, longing එක, ළඟ හිටියනම් හොඳයි කියලා හිතෙනවා. ඒක සාමාන්‍යයි. complicated grief, අසාමාන්‍ය වියෝ දුක කියන එක දීර්ඝකාලීනව ඉතාමත් ඉහළ මට්ටමකින් තියෙනවා. සාමාන්‍ය වැඩ කරගන්න බෑ, කන්න බොන්න උනත් බෑ, නිින්ද යන්නේ නැහැ, ජීවිතේ එපා වෙලා, ජීවිතේ නැති වුණා නම් හොඳයි කියලා දීර්ඝකාලීනව හිතෙනවා. මේකට ගොඩක් වෙලාවට විශේෂඥ වෛද්‍ය උපදෙස්, එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර, එහෙම නැත්නම් උපදේශන ප්‍රතිකාර හරි අවශ්‍ය වෙනවා. මේ ග්‍රීෆ් එක, වියෝ දුක කොහොමද අපි හැන්ඩල් කරන්නේ? ඒක හැන්ඩල් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. විශේෂයෙන්ම වැදගත් එක තමයි කාත් එක්ක හරි කතා කරන එක. කට්ටියත් එක්ක දුක බෙදා ගන්න. කට්ටියත් එක්ක කතා කරලා ඒ නැති වෙච්ච කෙනාගේ අතීත ජීවිතය සම්බන්ධයෙන් හොඳ දේවල්, නරක දේවල් ඔක්කොම කතා කරගෙන යනකොට එයා නැති වුණු බව මොලේට ප්‍රොසෙස් කරගන්න ලේසි වෙනවා. දෙවෙනි එක, තනි වෙන්න එපා. තනිවම අයිසොලේට් වෙලා ඉන්න තරමට ඒ දුක සමනය වෙන්න ගත වෙන කාලය තවත් වැඩි වෙනවා. තුන්වෙනි එක, වේදනාව යටපත් කරන්න උත්සාහ කරන්න එපා. වේදනාව සාමාන්‍ය විදිහට ඇති වෙලා නැති වෙන්න දෙන්න. යටපත් කරන තරමට මොන හරි අවස්ථාවකදී ඒක මතුවෙලා එන්න පුළුවන්. අනිත් එක තමයි රිචුවල්ස්. ඒ කියන්නේ අපි කරන දේවල්, ආගමානුකූල විදිහට කරන දේවල්. දානයක් දෙන එක, මතක වස්ත්‍ර පූජා කරන එක, එහෙම නැත්නම් 7 දවසේ දානේ, 3 මාසේ දානේ, අවුරුද්දෙන් අවුරුද්දට දෙන දානේ, එහෙම නැත්නම් අනිත් ආගම් වල දාන විදිහට දෙන දේවල්, ඒ හැමදේම වටිනාකමක් තියෙනවා. තමුන් ආගමක වෙන්න පුළුවන්, අනාගමික වෙන්න පුළුවන්, මොනවා වුණත් ඒ රිචුවල්ස් වල වැදගත්කම තියෙන්නේ ඒ නැති වෙච්ච එක. වියෝ දුක ප්‍රොසෙස් වෙන්න අවස්ථාවක් තමයි එතනින් හම්බෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි තමුන්ට ඒ දැනෙන දුක යන්න ඉඩ හැරීම, ඒ කෙනාව අමතක කිරීමක් නෙවෙයි. අන්තිම වශයෙන් කියන්න ඕන දේ තමයි මරණය සම්බන්ධයෙන් අපිට බයක් දැනෙනවා. ඒක සාමාන්‍යයි. මරණය සම්බන්ධයෙන් වියෝ දුකක් අපිට දැනෙනවා. ඒකත් සාමාන්‍යයි. ඒකෙන් අපිට පෙන්වන්නේ අපි අපේ ජීවිතයට ආදරය කරනවා,
අපි අනිත් අය සම්බන්ධයෙන් ආදරය දක්වනවා ඒගොල්ලො ගැන බලා කියාගන්න අපි උත්සාහ කරනවා කියන එක. ඒ වගේම අපි අනිත් අයත් එක්ක සම්බන්ධ වෙනවා කනෙක්ෂන් එකක් තියාගන්නවා. ඒ වගේම අපිට ජීවිතයේ වැදගත්කමක් මීනිං එකක් තියෙනවා. මේ වගේ සිතුවිලි සහ හැඟීම් තියෙන ඔයාට විතරක් නෙමෙයි. හැබැයි වැදගත්ම දේ තමයි ඔබ එදිනෙදා ජීවිතයේදී ජීවත් වෙන්න උත්සාහ කරන එක අනාගතය සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහට ප්‍රක්ෂේපණ කරන්නේ නැතුව. මම මේ කියපු දේවල් ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? මම මේ කියපු දේවල් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ එකගද? මීට වඩා වෙනස් අදහස් තියනවද? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අනිත් කට්ටියත් එක්කත් මේ දැනුම බෙදා හදා ගන්න. මං ඉදිරියේත් මේ වගේ mental health round table YouTube වීඩියෝ හරහා ඔයගොල්ලොත් එක්ක තුන් බලාපොරොත්තු වෙනවා.